හෙලෝ ට්‍රේල් ෆිල්ම් වීලොග් එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මගේ නම රොලැන්ඩෝ. කාලයකට මට වීලොග් දාන්න බැරි වුණා. ටිකක් බිසි වෙලා හිටියා. ඉතින් අද මම හිතුවා අනිවාර්යෙන් මම කොහොම හරි වීලොග් එකක් කරනවා කියලා. අද යන්න තියෙනවා අපිට කරීනා ක්ලබ් එකේ මීට් අප් එකකට කුලියාපිටියට. අපි අද යන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං වාහනයක. මොකද්ද වාහනේ කියලා ඔයාලා බලා ගන්න පුළුවන් ගියට පස්සේ. ඊට අමතරව මට තියෙනවා අද රනිෂාන් දිසානායක සර්ගේ ක්ලාස් එකේ පර්ෆෝම් කරන්න මම හිතන්නේ 11-12 වෙනිදා වගේ තමයි ඒක සෙට් කරලා තියෙන්නේ. අපි එනම් වොල්වෝ එකේ RTS ෂෙඩ් එක ගාවට ගිහිල්ලා මගේ යාළුවාගේ කාර් එකේ කුලියාපිටියේ ගිහිල්ලා කරීනා මීට් අප් එක බලලා එමු. පෙට්‍රල් ප්‍රශ්නයක් හරි මොකක් හරි තියෙනවා. ඉතින් පෙට්‍රල් ෂෙඩ් වල මම දැක්කා වාහන ගොඩක් පිරලා තියෙනවා. සහ මේ මගේ යාළුවත් කිව්වේ පෙට්‍රල් ෂෙඩ් එකට එන්න කියලා තමයි කිව්වේ RTS එකට. මම හිතන්නේ අර ඉරානේ යුද්ධය යන හින්දා සමහර වෙලාවට ඒක හින්දා පෙට්‍රල් පැනික් බයින් කරන්නේ. යාළුවනේ මේක තමයි අද යන්නේ. හොඳට තියා ඉන්නේ Mercedes Benz එකක්. Nice. ඉතින් මේ යාළුවාගේ C class එකේ තමයි මේ යන්නේ. අපි අද කොහෙද යන්නේ මල්ලි? කුලියාපිටිය යනවා. කරීනා මීට් අප් එකට. හරියට හරි. අපි එනම් යන්නේ. යන්න දෙන්නේ නැහැ. තෙල් නැහැනේ මේ. මෙච්චර හරි මේ තෙල් මං හිතන්නේ නරමාඩුයිනේ. තෙල් ටිකක් ගහන්න කියලා. ඉතින් මොකද තත්ත්වේ තාම බලනවා. ඉතින් ගහගන්න පුළුවන්ද බැරිද කියලා ඉතින් අයිඩියා එකක් ගන්න ගමන් ඉන්නේ. බලමු. ඉතින් පොඩි තෙල් අල්පුදයක් යන සීන් එකක් තියෙන්නේ. අපි ගොඩක් පරක්කුයි. අනිත් වාහන ටික ගියා තෙල්ලක් ගන්නවා. අපි මොනවා හරි බට්ට දාගන්න කියලා. මෙතනින් ගෑවා. කාලිවරලා මේ කියන්නේ ඇත්තට හොඳ තැනක්. කරීනාස් ගොඩක් තියෙනවා. මේ රත්නපුරෙන් යන සෙට් එක මම පෙන්නන්න ඔයාලට.
සම්බන්ධව කතාවක් තියෙනවා. ඉතින් ඉස්සර අපේ තාත්තලා එහෙම අන්රිජිස්ටර්ඩ් කියනලා විකුණපු කාර් මොඩල් එකක් තමයි කරීනා කියන්නේ. එතකොට මේ ෂෝක් කාර් අදටත් ප්‍රායෝගික වාහන තමයි කරීනා කියන්නේ. ඉතින් අපි දැන් යන් මීට් අප් එකට. අපි පාරේ වාහනයක් විදිහට. ඔව් යන්. අපි නේ පොඩ්ඩක් හිමීට ඉස්සරහට මේගොල්ලෝ එන්නේ නේ. ඔතන කලායන ගියේ දැන්. මට උඩ මේ ගිනියන. ඔව් හිතුවරටි වෙලාවක් යනවා යන්න මං හිතුවේ නෑ එච්චර දුරයි කියලා. දැන් ඉතින් යනවා මේ කරීන ටික ඔක්කොම ගැදර් කරන්න මම තව කිලෝමීටර් පහක් තමයි තියෙන්නේ ඒ යන්න තියෙන ලොකේෂන් එකට. දැන් මේ බෙන්ස් එක ඉස්සරහින් දාගෙන කරීන ටික පිටිපස්සෙන් අරගෙන තමයි මේ යන්නේ. කාල්පට තමයි ඉස්සරහින් යන්න වෙන්නේ. අපි එඩිට් කරමු යන්නේ. කාර් එක ඇඩ්මයර් කරනවා කට්ටියක් හරින මීට් අප් එකට ආපු ගොඩක් කට්ටිය ඒලා ඇඩ්මයර් කරනවා කාර් එක කල්පගේ. අදර වීලොග් එක නවත්තන්න බැලුවේ. ඉතින් කාලේ වීලොග් කරේ නෑ කරන්න මෙන්ටල් ටිකක් තිබෙත් නෑ පොඩ්ඩක් බිසිත් වෙලා හිටියා. ඉස්සර පිටදී ඔය ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට නවත්තමු. ඊළඟ vlog එකේ පිටදී රසවත්තරක් කරමු. දැන් ජය වේවා. සජීවීව අහන්න ලේසියකට හම්බ වෙන්නේ නැහැ. හැබැයි එකක් කියන්නම් උඹලට වඩා මම පින් කරලා දෙනවා. රොලැන්ඩෝ අයියාගේ සින්දු මේ වයිබ් එක ගොඩාක් වෙනස්. ඒ වයිබ් එක මම මුහුදු වෙරළක් කයින් ඉඳගෙන හවස අහලා දෙනවා. මතකද ඒක? ගාල්ලි වුණාට. ඒක ඊට වඩා ගොඩක් වෙනස්. හරි. එහෙනම් අයියට වැඩේ බාරයි. කතා කරගන්න. Right. Right. Good evening. Good evening. Good the midnight. ඉතින් කට්ටිය හලෝ. Good morning. දැන් මම ගැන දන්න ටිකක් කියන මම ඉහළින් මැදෙන්නම් ඉස්සෙල්ලා මම ඇවිල්ලා ලයිබ්‍රරි වල අහදින දැන් රේඩික් එකේ කිව්ව කාදිනවා ඉතින් පුදුමෝගේ මගේ අද ගේවල් තමයි කිතාබ් දෙකේ තව උරුම කියලා කිව්ව කාදිනවා දෙයක් කියලා Okay, ready, guys? ඔබ එන්න සුළඟේ දැවටිලා මායිනේ ඔබ දැන්නේ කියා සුදුන්ත තත්වේ දැවටිලා එක්තර පුරාසේ දැවටිලා
සකල